වෙනදනම් පිහි තමයි කරකවන්නේ අද මයික් එක කරකෙව්වා. ඔන්න TV සිලොන් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා ලංකාවේ විතරක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ අපේ කොල්ලෙක් ගමේ කොල්ලෙක් ලංකාවේ කොල්ලෙක් චරිත් මල්ලි අයිබෝන් ලංකන් ෆෙස්ට් එකේ ඔයාව හමු වීම ඉතාම සතුටක්. මොකද හිතෙන්නේ 10 වෙනි වතාවට ඕගනයිස් කරලා තියෙන ලංකන් ෆෙස්ට් එක ගැන ඔයා කීප වතාවක්ම මේ වැඩේට ආවා. මොකද ඔයාට අද දවසේ හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. මම හිතන්නේ මේ මගේ දෙවෙනි වතාව සහ ලංකන් ෆෙස්ට් එකේ 10 වෙනි වතාව. ඉතින් ගොඩක් සතුටුයි. ලංකාවේ ක්‍රවුඩ් එක ගිය පාරටත් වඩා මම හිතන්නේ මේ පාරේ ඉන්න ක්‍රවුඩ් එක. ඉතින් සතුටුයි. ඇත්තටම ලංකාවයි මෙල්බන් කියලා වෙනසක් නැහැ මට පේන විදියට. මේ ඒත් එක්කම මං කැමති දැනගන්න ඔයා ලංකාව විතරක් නෙවෙයි ලෝකෙටම ගිහිල්ලා කෑම හදලා ඔයාගේ කෑමවල රහ බලන්න දෙන කෙනෙක්නේ. හැබැයි මං කැමති ඔයා ආසම ඔයාට රසටම කන්න පුළුවන් කෑම හදන්නේ කවුද? මට රසටම කෑම හදන්නේ මගේ අම්මා. අම්මගේ කෑම තරම් වෙන කෙනෙක්ට රහක් නෑ. ඒ හින්දා ලෝක ප්‍රසිද්ධ චරිත් තුනත් කන්නේ තමන්ගේ අම්මගේ කෑම. ඒ රහ මතක තියාගෙන, ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් මතක තියාගෙන, ඒ එනර්ජි එක මතක තියාගෙන, ඒ පාරම්පරික දැනුම ඔළුවේ තියාගෙන තමයි යාගේ වැඩේ ගෙනියන්නේ. ඉතින් චරිත් මල්ලි අපි මේ අවස්ථාවේ ආව හමුවීම සතුටක් විදිහට දකිනවා වගේම ලංකන් කමියුනිටි එකට ඔයා මොන වගේ අදහසක්ද එහෙම නැත්නම් මොන වගේ විශ්යකක්ද කරන්නේ අද දවසේදී? ඇත්තටම සතුටුයි ලංකාවේ අය මේ ඇත්තටම දැන් අපි අනිත් රටවල් එක්ක සාපේක්ෂව ගද්දී අපේ අයට මේ රටවල් වල තියෙන ආදරය කියන්නේ මම කියන්නේ මෙහි ඔරිජිනල් අයගෙන් අපේ අයට තියෙන ආදරය ඒක ඇත්තටම මේ ෆෙස්ට් එකට ආවට පස්සේ තේරෙනවා මොන වගේ ආදරයක්ද කියලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ හොඳ දේවල් කරගෙන යන්න අපේ නමත් රැකගෙන ඒක තමයි කියන්නේ. එහෙනම් වයිල්ඩ් කුක් බුක් ලෝකෙ විතරක් නෙවෙයි මතු අනාගතේ දැන් හන්දටත් යන්න මිනිස්සු ප්ලෑන් කරනවා. ඉතින් ඒ වගේ ලෙවල් එකකට යන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාටත් මම ආදරය දෙන්න මෙන්න මෙහෙම.